ඕඩර් එකක් ඇවිත් තිනවා යමු බලන්න. ඉතින් එන්ටෝක් එකේ මේ සිග්නල් බීපර් එක හොයාගන්න නැහැනේ. ඒක ඉන්නෙත් නෑ ඔරිජිනල් මේ අලුතෙන් එන බයික් වලට. ඉතින් අපිත් එක Facebook page එකකින් තමයි ගෙන්න ගත්තේ. ඒ Facebook page එකේ නමයි මොබයිල් නම්බර් එකයි තමයි මේ තියෙන්නේ. ඉතින් අපි බයික් එකට හයි කරගන්න විදිය පොඩ්ඩක් බලමුද? මේ කළු පාට කොටස පිටිපස්සේ තියෙනවා ඇන දෙකක්. ඒ ඇන දෙක ගැලවුවාම මේ පල්ලෙහා තියෙනවා ලොක් එකක්. ඒ ලොක් ටික පන්නලා පරිස්සමට ගන්න පුළුවන්. ඒක ඒ පියන ගලව ගත්තට පස්සේ මේ මෙතන පෙන්නන තැන සිග්නල් බීපර් එකට සප්ලයි වෙන වයර් දෙක පේන්න තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපි ඕඩර් කරලා ගෙන්න ගත්ත සිග්නල් බීපර් එක. මේකේ QR කෝඩ් එක, ඔරිජිනල් QR කෝඩ් එක. ඉතින් මේක රුපියල් 1500ක් වගේ වුණා. ඩිලිවරි charge එකත් එක්ක 1900ක් වගේ වුණේ මට ගෙන්න ගන්නම. ඉතින් මේකත් එක්ක ස්ක්‍රූ ඇන දෙකකුත් හම්බුණා. මොකද මේක බැටරි මේ බ්‍රැකට් එක ගාවට සෙට් කරගන්න ස්ක්‍රූ ඇනයක් ඕන. මේකේ ඇනයක් සෙට් කරන්න පොඩි හෝල් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ සිග්නල් බීපර් එක බැටරි බ්‍රැකට් එක ගාවට හයි වෙන්නේ. අපි සොකට් එකත් ගහලා තියෙන්නේ අරගෙන. ඉතින් අපි සිග්නල් දාලම චෙක් කරලා බලමු. ඉතින් ඔන්න ওই විදිහට තමයි සිග්නල් බීපර් එක මේ සෙට් කරාම තියෙන්නේ. මේක ඩබල් සිග්නල් වලට සද්ද දෙන්නේ නැහැ. ඉතින් ඔයාලටත් මේක ගෙදරදීම සවි කරගන්න පුළුවන්. තවත් අලුත් දෙයකින් හම්බෙමු. Goodbye.